මම අද ඉක්මනට කොහොමද නූඩල්ස් එකක් හදන්නේ කියලා දෙන්න යන්නේ. මම දැන් මේ නූඩල්ස් එක කහයි ලුණුයි දාලා මේ තඹගෙන තියෙන්නේ. මම ඒක වීඩියෝ කරේ නෑ. තව අරන් තියෙනවා. කැරට් අරන් තියෙනවා. සුදු ලුණු බිත්තර දෙකක් අරන් තියෙනවා. මම අරන් තියෙනවා ලීස් කරපිංචා රම්පි. දැන් අපි මේක හදන විදිය බලමු. මම දැන් ලිපේ තියාගෙන තෙල් දාගත්තා. තෙල් ටික රත් වෙනකන් ඉඳලා අපි ඉස්සලම දාගමු සුදු ලුණු. ලුණු ටිකක් දාගමු. රම්පේ කරපිංචා දැන් අපි මේ ටික බෙදුනම බිත්තර දෙකක් දාගමු. දැන් අපි බිත්තර දෙක දාගමු. මේකට අපි දාගමු ගම්බිස්. මේ හැන්දක් විතර දාගන්න මේ. මිරිස් කෑලිත් දාගන්න. දැන් ලුණුත් දාගන්න. ලුණු ටිකක් දාගන්න. පස්සේ ආයෙ බලලා අපි දාගමු. දැන් අපි මේකට කැරට් ටික දාගමු ඉස්සරහ. පීසුත් ටිකක් දාගමු. ටිකක් තියාගන්න අන්තිමට දාගන්න. දැන් ටිකක් දාගමු. ඔයගොල්ලන්ට මේ නූඩල්ස් එක කන්න මම කලින් හදලා තියෙනවා වීඩියෝ දෙකක් චිකන් එකක් කිරට එකක් මිරිසට. ඒක බලලා ඔයගොල්ලෝ ඒක හදාගන්න. දැන් මේක ටිකක් තැම්බුණාට පස්සේ මේ නූඩල්ස් ටික දාගමු. මම ගොඩක් තම්බන්නේ නැහැ ටික අමුයෙන් වගේ ගන්නෙ. කැරට් එහෙම අමුයෙන් වගේ ගන්න. දැන් අපි මේක නූඩල්ස් ටික දාගමු.
දැන් මේක කවලම් කරගන්න. කවලම් කරලා ලුණු පදිනම් ලුණු දාගන්නවා. දාගෙන මම විනාඩියක් විතර මේක කවලම් කරගෙන ලිප ඕෆ් කරගන්නවා. නැත්තම් කර වෙනවනේ මේක අඩි අල්ලනවා. දැන් මේක හදලා ඉවරයි. ලුණු ටිකක් බලලා ඉවරලා ලිප ඕෆ් කරගන්නවා ලුණු දාගෙන. ලුණු ටිකක් මන්දි දාගමු. දැන් අපි මේක ලිප ඕෆ් කරගමු. දැන් ඉවරයි හදලා. මම මේ හදපු නූඩල්ස් එක ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.